හොස්ටල් ගියාම මෙහෙම වෙනවද? නවය වෙන්න කලින් එන්න. චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ. Hi everyone. ඔගොල්ලෝ හැමෝම YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ගොඩක් නංගිලා මල්ලිලා මේ දවස්වල ඉන්න ප්‍රශ්නයක් ගැන. ගොඩක් අය මේ දවස්වල කැම්පස් තේරිලා දැන් යන්න බලාගෙන වගේ ඉන්නේ. එතකොට ගොඩක් නංගිලා මල්ලිලා ඉන්නවා හොස්ටල් ඉල්ලන හොස්ටල් ඉන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ ඇති කියලා මං හිතනවා. මොකද හොස්ටල් ජීවිතේ ගෙවලම නැති ස්කූල් කාලේවත් ගෙවලම නැති අය ඉන්නනේ මම වගේ. එතකොට අපිත් මේ ප්‍රශ්නෙන් පොඩ්ඩක් බය වෙලා හිටියා යන්න කලින් දැන් චූටි කාලයක් හොස්ටල් ඉඳලා ඒ සිද්ධ වෙච්ච දේවල් ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් ෂෙයා කරගන්න කියලා හිතුවා. ඉස්සරම මම කියන්නම් හොස්ටල් එක කියන්නේ මොකද්ද? හොස්ටල් එකකින් කරන්නේ මොකද්ද කියලා. එතකොට හොස්ටල් එක කියන්නේ අපි කැම්පස් එකේ ඉගෙන ගන්නකොට අපිට කැම්පස් එක ඇතුළෙම නතර වෙලා ඉන්න තරක් ඒගොල්ලෝ හදලා තියෙනවා සියලුම පහසුකම් එක්ක. එතකොට ගොඩක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් හොස්ටල් ජීවිතේ කොයි වගේද මේක මොන වගේ දෙයක් වේද ඇතුළට ගියාට පස්සේ වගේ ප්‍රශ්න ඕගොල්ලෝ අතරේ දැන් තියෙන්න පුළුවන්. හොයනවා වෙන්න පුළුවන්, කට්ටියකින් අහනවා වෙන්න පුළුවන් මේ දවස්වල අපිත් හොස්ටල් කොහොමද කියලා ඉස්සර හෙව්වා. දැන් අපි හොස්ටල් ජීවිතෙන් චූටි කාලයක් ගෙවලා ඉවරයි. ඒ හින්දා මට හිතුණා හොස්ටල් ගැන දෙයක් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එතකොට හොස්ටල් එකක් කියන්නේ ඇත්තටම අපිට නේවාසිකම නතර වෙලා අපේ වැඩ කටයුතු කරගෙන ඒත් එක්ක ස්ටඩි කරන්න හදලා තියෙන දෙයක්. එතකොට අපි නොමිලේ තමයි හොස්ටල් එකේ ඉන්න දෙන්නේ අපිට. ඒ වුණාට අපිට ඇතුලෙන් කෑම ගන්න වෙනවා. එතකොට සමහර හොස්ටල් වල කැන්ටින් එකක් තියෙනවා. සමහර හොස්ටල් වල කැන්ටින් එකක් නැහැ. එතකොට කැන්ටින් එකක් තියෙන හොස්ටල් එකකින් ඒගොල්ලෝ උදේ දවල් රෑ කියන තුනටම කෑම හදනවා. එතකොට අපි අතින් පොඩි මුදලක් ගෙවලා අපිට ඕන කෑම එක අපිට ගන්න පුළුවන්. අපිට කැමති නම් අපිට එළියෙන් කන්නත් පුළුවන්. ඒකට කිසිම බාධාවක් නැහැ. කිසිම රූල්ස් එකකුත් නැහැ. ඒක තමයිගේ කැමැත්ත. හොස්ටල් එකේ රූම් ගත්තොත් එක එක ෆ්ලෝ තියෙනවා. ඒ කියන්නේ තට්ටු නම් ඒ තට්ටු ගානට එක එක ෆ්ලෝ තියෙනවා. එතකොට මේ ඒ තමන්ගේ ෆ්ලෝ එකේ ඉන්න ළමයි ප්‍රමාණයටම දැන් අපේ හොස්ටල් එකේ නම් අපේ එක ෆ්ලෝ එකක කාමර 10ක් තියෙනවා. ඒ 10 ළමයි 6 දෙනා ගන්න ළමයි 60ක් ඉන්නවා. එතකොට ඒගොල්ලොන්ට බාත්රූම්ස් 4යි ටොයිලට්ස් 4යි ෂෙයා කරගෙන තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට රූම් වල ඇඳන් දාලා තියෙනවා 6 දෙනාටම තට්ටු ඇඳන් විදිහට. ඉතින් ෂෙයා කරගෙන ඉන්න ඕනේ යාළුවොත් එක්ක පොඩි ඉඩක් තියෙන්නේ. එතකොට සමහර හොස්ටල් වල රූම්ස් වලට නම් ළමයි 4ක් වැටෙන වෙලාවලුත් තියෙනවා. එක එක ඉයර්ස් වලට යනකොට ළමයි ගාන වෙනස් වෙනවා. පළවෙනි අවුරුද්දේ හැබැයි ටිකක් පොඩ්ඩක් අමාරුයි ඉඩ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ එක රූම් එකකට ළමයි 6ක් විතර වැටෙන හින්දා ඒක පොඩි ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා. ඒක හුරු වෙනවා ඉද්දි. මොකද යාළුවොත් එක්කනේ ඉන්නේ. එතකොට ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඒකට ලස්සන ස්ටඩි රූම් එකක් තියෙනවා. ඒකේ අපිට වැඩ කරන්න පුළුවන් අපේ අසයින්මන්ට්, පාඩම් කරන වැඩ, ඕන වැඩක් එතනට වෙලා නිදහසේ කරගන්න හැකියාව තියෙනවා. බාත්රූම්, ටොයිලට්ස් ගැන ගත්තොත් ඒවා මේ පිරිසිදු කරන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දවස් ගානේම පිරිසිදු කරනවා. ඉතින් අපිට ෂෙයා කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නම් හොස්ටල් එකේ මොනවද තියෙන රූල්ස් කියලා. එතකොට හොස්ටල් එකේ රූල්ස් ගත්තාම හොස්ටල් එකට යන්න වෙලාවක් තියෙනවා. හොස්ටල් එකෙන් එළියට යන්න වෙලාවක් තියෙනවා. ඒ වගේ වෙලාවන් ටිකක් තියෙනවා. එතකොට හොස්ටල් එක බලා ගන්න කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේවා මේ කියන ඕගොල්ලන්ට පළවෙනි දවසේ මේවා කියලා දෙනවා. හොස්ටල් එකට යන එන වෙලාව ගත්තොත් අපේ හොස්ටල් එකේ නම් උදේ 6 වෙද්දින් අපිට එළියට යන්න පුළුවන්. ඊට කලින් එළියට යන්න බෑ. හවස 6 වෙනකොට ඉස්සරහා දොර වහනවා. එතකොට පිටිපස්ස දොරෙන් 8 වෙනකන් ආය ඇතුළට ගිය හැකියි. 8න් පස්සේ අපිට මේ හිතුමතේට ඇතුළට යන්න එළියට එන්න කොහොමද දෙන්නේ නැහැ. කොහොමද 6න් පස්සේ එළියට යන එක චුට්ටක් බලනවා මේ මොකද හවස් වෙන හින්දා පොඩ්ඩක් බලනවා යන්න දෙනවා. එතකොට මේ 8න් පස්සේ මොනවා හරි අපිට DJ පාටි එකක් හරි මොකක් හරි ෆන්ක්ෂන් එකක් හරි මොකක් හරි ඩිපාර්ට්මන්ට් එකේ මොකක් හරි උත්සවයක් හරි දෙයක් වගේ දෙයක් තිබුණොත් හරි නැත්නම් ඔයාට ප්‍රයිවට් වගේ මොනවා හරි දෙයක් තිබුණොත් අපි ඒ වෙලාව 8න් පස්සේ හොස්ටල් එකට යනවා නම් අපි ඒකට අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් හරි ඒ වගකීම් හරි ශිෂ්‍ය උපදේශකගෙන් හරි ලෙටර් එකක් ගන්න ඕනේ අස්සම් කරලා අපිට මේ වෙලාවට මේ වගේ දෙයක් තියෙනවා. ඒ හින්දා අපි මේ වෙලාවේ එන්නේ කියලා ලියුමක් හොස්ටල් එකට කලින් බාර දෙන්න ඕනේ. ඒ විදිහට තමයි 8න් පස්සේ අපේ හොස්ටල් එකේ නම් එළියට යන ඇතුළට යන දේවල් වෙන්නේ.
නැත්තම් ඇතුළට ගන්නෙ නැහැ. නොකිය ගියොත් ගන්නෙ නැහැ. බනිනවා. ගන්නෙ නැත්තේ නෑ. ගන්නවා. බනිනවා. ගෙදර එනකොට එහෙම අපිට පොතක් තියෙනවා අස්සම් කරලා එන්න. අපි ගෙදර යන දවසේ ලිපිනේ දාලා අස්සම් කරලා එන්න ඕනේ. ඊට පස්සේ ආයෙ එන දවසේ අස්සන දාන්න ඕනේ ගෙදර ඉඳන් ආව විදිහට. මම මේ ගෙදර වෙලා ඉන්නේ ස්ටඩි ලීව් නිසා. ඒ ස්ටඩි ලීව් එක කියන්නේ අපිට එක්සෑම් එකට කලින් සති දෙකක විතර නිවාඩුවක් හම්බෙනවා වැඩ කරගන්න, පාඩම් වැඩ කරගන්න. හැබැයි මේ සති දෙක ගෙදර එන්න ඕනෙම කියලා එකක් නෑ. හොස්ටල් එකේ ඉන්න පුළුවන්. හොස්ටල් එකේ ස්ටඩි ලීව් කරන ළමයි ඉන්නවා. ඒක තමන්ගේ කැමැත්ත. ස්ටඩි ලීව් එකේ වුණත් හොස්ටල් එකේ නතර වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. එතකොට හොස්ටල් ස්ටාෆ් එක ගැන කිව්වොත් හොස්ටල් එක බාරව ලොකු මිස් කෙනෙක් ඉන්නවා ගර්ල්ස් ලගේ. මම විශේෂයෙන්ම ගර්ල්ස් ලගේ හොස්ටල් එක ගැන තමයි මේ කිව්වේ. ඊට අමතරව හොස්ටල් එකේ ළමයි යන එන වෙලාවල් ඒ වගේ දේවල් බලන්න වෙනම සැර ඇන්ටි කෙනෙක් දාලා ඉන්නවා. මේ එයාගෙන් තමයි චුට්ටක් මේ පරිස්සම් වෙන්න ඕනේ. එයා බනිනවා කියන්නේ මේ එයා අපිට තරවටු කරලා බනිනා නෙමෙයි. එයා සාමාන්‍යයෙන් අපි යන තැන් ගැන හොයලා බලනවා. අපි කොහෙද යන්නේ කියලා අහනවා. ඒ වගේ දේවල් ඉතින් එයා අර සතුටින් අහන්නේ පොඩ්ඩක් බය හිතෙන සීන් එකක තියලා තමයි අහන්නේ. ඒ අහන්නේ ඉතින් දැන් අපිව ගැන වගකීම එයාටනේ ඔක්කොම බාර දීලා තියෙන ළමයි ගැන. එතකොට ළමයි හිතුවක්කාර වැඩ කරයි, ළමයි කියන දේ අහන්න නැති වෙයි කියලා චුට්ටක් එයා සැරෙන් තමයි හොස්ටල් එකේ ඉන්නේ. කොහොමත් හොස්ටල් බලාගන්න ඉන්න ඇන්ඩිලා කොහොමත් සැරයි චුට්ටක්. ඒක ගණන් ගන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම හරි දැන් හොස්ටල් එකක සාමාන්‍ය තියෙන රූල්ස් ටික තමයි මේ. හොස්ටල් එකේ වාසි තමයි අපිට ලෙඩක් දුකක් හැදෙනවා මේගොල්ලෝ බලනවා. වග කියනවා. එතකොට එහෙමම වාහන වලට දාගෙන MC වලට අරන් යනවා. ඒ වගේ දේවල් හොස්ටල් එකේ ඉන්නකොට ලැබෙන වාසි. එතකොට හොස්ටල් එකේ ඉන්න ලැබෙනකොට තව වාසියක් තමයි අපිට ලෙක්චර්ස් යන්න එන්න එතනින් හරිම පහසුයි. ඒ කියන්නේ කැම්පස් එක ඇතුළේ මෙහින්දා අපිට එන ප්‍රශ්නයක් නැහැ. වෙලාවට යන්න පුළුවන්. ඒ වගේ වාසි තියෙනවා. එතකොට කෑම ඇතුලෙන් අඩුවට ගන්න පුළුවන් වාසියක් තියෙනවා. කැම්පස් එක ඇතුලේ වැඩ කරගන්න ගොඩක් ලේසි හොස්ටල් එක ඇතුලේ ඉන්නකොට. මොකද එළියට යවෙන්නේ නැහැ වැඩිය. අන්න ඒ හින්දා එතකොට ආරක්ෂාවතින් ගොඩක්ම මේ හොස්ටල් එක තමයි වැදගත්. මොකද යන වෙලාව බලනවා. ඒ වගේ දේවල් වලින් ආරක්ෂාවතින් හොස්ටල් එක ගොඩක් හොඳයි. ආවාසි කියලා ගත්තොත් ඉතින් වෙන්නේ අපිට ටයිම් එක තමයි ගොඩක්ම නැති වෙන්නේ. මොකද නාගන්නකොට ඒ වගේ ටයිම් වල කොහොමද චුට්ටක් වෙලාව යනවා. මොකද ළමයි ප්‍රමාණයත් එක්ක මේ බැලන්ස් කරලා කරගන්න ඕනේ හින්දා. හොස්ටල් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයගොල්ලන්ගේ හොස්ටල් ජීවිතේ හොඳින් ගෙවන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට ඔයගොල්ලන්ට හොස්ටල් එකට අරන් යන්න ඕන බඩු මොනවද කියලාත් මම කලින් vlog එකක් කරලා තියෙනවා. ඒ vlog එකෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කැම්පස් හොස්ටල් එකට යන ගර්ල්ස් කෙනෙක්ට මොනවද අරන් යන්න ඕන බඩු කියලා. ඒ vlog එකත් බලන්න. ඒ vlog එක බලුවම ඔයගොල්ලන්ට අදහස් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මාත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම යුනිවර්සිටි එක ගැන දේවල් ගොඩක් ඉදිරියේදී මේ විදිහට දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මාව subscribe කරන්න. ඔයගලන්ට thank you. Bye.